හරි. මේ කතාව කුරුණෑගල මැල්සිරිපුර පැත්තේ තියෙන නා උයන ආරණ්‍ය සේනාසනය ගැනයි. ඔයාලා දන්නවා ඇතිනේ ඒක ලෝකෙම ප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථානයක්. ඉතින් ගිය බදාදා ඒ කියන්නේ සැප්තැම්බර් 24 වෙනිදා රෑ එතන කේබල් කාර් එකක් අර ඩක්කුව අනතුරට ලක් වුණා. මේක වෙලා තියෙන්නේ රෑ 9ට විතර. පූජාවතාවත් එහෙම ඉවර වෙලා කන්ද උඩ තියෙන කුටිවලට යමින් හිටපු හාමුදුරුවෝරු 13ක් තමයි මේකේ ඉඳලා තියෙන්නේ. අන්න ඒ වෙලාවේ තමයි ආධාරක කම්බියක් කැඩිලා තියෙන්නේ. ඇත්තම හරිම කනගාටුදායකයි. ස්වාමින් වහන්සේලා 7 නමක් අපවත් වුණා. ඒ අතර ඉන්දියානු, රුසියානු, රුමේනියානු හාමුදුරුවෝ 3 නමකුත් ඉන්නවා කියලායි දැනට හඳුනාගෙන තියෙන්නේ. තව 6 නමක් තුවාල වෙලා ස්පිරිතාලේ. ඒ අයගෙන් 4 නමකගේ තත්ත්වය නම් ටිකක් බරපතලයි කියලා තාරංචියයි. ඒත් එක්කම 5 නමක් වාහනෙන් බිමට පැනිලා සුළු තුවාල එක්ක බේරිලා තියෙනවා වාසනාවකට.